ආයුබෝවන් බුද්ධ තීර්ථ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපේ නම් වලට පිටුපසින් සැඟවුණු ඉතිහාසය සහ අර්ථය ගැන ඔබ කවදා හෝ සිතුවාද? ශ්‍රී ලාංකීය පෙළපත් නාමය යනු හුදෙක් අකුරු කිහිපයක් පමණක් නොව ශතවර්ෂ ගණනාවක් පුරා දිවෙන සංස්කෘතික, ඓතිහාසික සහ භාෂාමය පරිණාමයක ප්‍රතිඵලයක්. අද අපි කතා කරන්නේ ලංකාවේ බහුලව භාවිතා වන ජනප්‍රිය වාසගම් කිහිපයක මූලයන් සහ ඒවායේ ගැඹුරු අර්ථයන් පිළිබඳවයි. ක්‍රිස්තු වර්ෂ 16 වන සියවසේදී පෘතුගීසින් ලංකාවට පැමිණීමත් සමග විශේෂයෙන්ම වෙරළ බඩ ප්‍රදේශවල ජනතාව අතර ඔවුන්ගේ පෙළපත් නාම භාවිතය ව්‍යාප්ත වුණා. මේවයින් බොහොමයක් පෘතුගීසි, ලතින් හෝ ස්පාඤ්ඤ භාෂාවලින් බිඳී ආයේවායි. ලංකාවේ වඩාත්ම භාවිතා වන පෘතුගීසි පෙළපත් නාම වලින් එකක් තමයි පෙරේරා. මෙය පෘතුගීසි භාෂාවෙන් පෙරෙයිරා වන අතර මෙහි සරලාර්ථය වන්නේ පෙයාස් ගස යන්නයි. මෙම නාමය මුලින්ම පෘතුගාලයේදී භාවිතා වනට ඇත්තේ පෙයාස්ගස් බහුල ප්‍රදේශක ජීවත් වූවන් හැඳින්වීමට විය හැකියි. සිල්වා යනු පෘතුගීසි නොව ඊටත් වඩා පැරණි ලතින් වචනයක්. ලතින් බසින් සිල්වා යන්නෙහි අර්ථය වන්නේද ලන්ද හෙවත් ලඳු කැලෑව යන්නයි. මෙම නාමය විටක ඩී සිල්වා ලෙසද භාවිතා වෙනවා. ඩී යන්න ඉංග්‍රීසි බසින් ඔෆ් යන අරුත දෙනවා. ඒ අනුව ඩී සිල්වා යනු ලඳු කැලෑවේ හෝ ලන්දේ යනුවෙන් අර්ථ දැක්විය හැකියි. ලංකාවේ මෙන්ම යුරෝපයේ රටවල් රැසකද ප්‍රකට නාමයක් වන පෙනාන්දු යන නම අපට ලැබී ඇත්තේද පෘතුගීසි ආභාසයෙන්. පෘතුගීසි බසින් ෆර්නාදෝ වන මෙය ජයමානු රජ පෙළපතක් වන ෆර්නන්ඩ් යන්නෙහි පෘතුගීසි ස්වරූපයයි. මෙම නාමයම ස්පාඤ්ඤ, ප්‍රංශ, ඉංග්‍රීසි ඇතුළු යුරෝපීය භාෂා රැසක විවිධ ස්වරූපයෙන් භාවිතා වෙනවා. ෆොන්සේකා ඊටාම ගැඹුරු අර්ථයක් සහිත පෙළපත් නාමයක්. මෙය ලතින් මූලයන් වන ෆොන් හෙවත් උල්පත සහ සික්කායි සහ හෙවත් වියලිබිම යන වචන දෙකෙහි එකතුවක්. මෙහි අර්ථය වන්නේ වියලිබිමෙහි උල්පත යන්නයි. මෙය කාන්තාරයක ශර්ම භූමියකට ඉඟි කරන ජීවය සහ බලාපොරොත්තුව සංකේතවත් කරන අර්ථයකි. ඩයස් යන වාසගම දින දර්ශනයට සම්බන්ධයි. මෙය පෘතුගීසි බසින් දියාස් වන අතර පෘතුගීසි බසින් දියා යනු දිනයයි, දියස් යනු එහි බහුවචනයයි. එනම් දිනයන් යන්නයි. ඇතැම් විද්වතුන් මෙය දිනය උදා කරන යන අර්ථයෙන් සූර්යා ලෙසද අර්ථකථනය කරනවා. මෙන්ඩිස් යනු යුරෝපීය ශුද්ධවන්තයෙකුට සම්බන්ධ නාමයක්. පෘතුගීසි හෝ ස්පාඤ්ඤ බසින් මැඩ්න්ස් හෝ මෙනෙන්ඩෙස් යන උච්චාරණය වන මෙහි අර්ථය වන්නේ මෙනෙන්දෝගේ පුත්‍රයා යන්නයි. මෙනෙන්දෝ යනු 6 වෙනි සියවසේ විසූ කතෝලික ශුද්ධවන්තයෙකු සහ ස්පාඤ්ඤ රජ කුමරෙකු වූ ශාන්ත හර්මන් ගිල්ඩිය. සොයිසා යන පෙළපත් නාමය පෘතුගාලයේ භූගෝලීය පිහිටීමක් සමග බැඳී තිබෙනවා. මෙය පෘතුගීසි බසින් සුසා ලෙස දැක්වේ. මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසයි. මෙම ගංගාවට නම් ලැබීමට සොලුස් හෙවත් ලවණමය හෝ සක්සා හෙවත් ගල් සහිත යන ලතින් වචන දෙක බලපානට ඇතැයි සැලකෙනවා. පෘතුගීසි ආභාෂය ලැබූ නාමයන්ට අමතරව අපේ දේශීයත්වය විදහාපාන සංස්කෘතික සහ පාලි මූලයන්ගෙන් පැවතෙන ගෞරවනීය නාම රාශියක්ද පවතිනවා. මේවා බොහෝ විට ඉතිහාසයේ තනතුරු හෝ ගෞරව නාමලයන් ලෙස භාවිතා වූ ඒවායි. බණ්ඩාර යනු ලංකාවේ ඊටාම ගෞරවනීය සහ බහුලව භාවිතා වන පෙළපත් නාමයක්. මෙය සංස්කෘත භාෂාවේ බණ්ඩාගාර යන්නෙන් බිඳියාවක්. මෙහි අර්ථය වන්නේ භාණ්ඩාගාරිකයා හෙවත් නිදන්බාරකරු යන්නයි. ඓතිහාසිකව මෙය රජපෞලේ සමාජිකයන්ට හෝ ප්‍රධානීන්ගේ පුතුන්ට පිරුණැමූ ගෞරව නාමයක් ලෙස සැලකෙනවා. නායක යනු බොහෝ දේශීය වාසගම්වල අවසානයට යෙදෙන ප්‍රබල උපසර්ගයක්. සංස්කෘත බසින් නායක යනුවෙන් දැක්වෙන මෙහි සරලාර්ථය වන්නේ නායකයා හෝ පාලකයා යන්නයි. උදාහරණ ලෙස සේනාවේ නායකයා සේනානායක. මෙම නාමයන් මගින් එම පෙළපතේ ඓතිහාසික පැවති තනතුරක් හෝ බලයක් සංකේතවත් කරනවා. සිංහ යනු ශ්‍රී ලාංකේය අනන්‍යතාවේ සංකේතයක්. සංස්කෘත වශයෙන් සිංහ වන මෙහි අර්ථය වන්නේ සිංහයා යන්නයි. මෙම උපසර්ගය
ශක්තිය, වීරත්වය, ධෛර්යය සහ රාජකීයත්වය සංකේතවත් කරනවා. වික්‍රමාන්විත සිංහයායවත් වික්‍රමසිංහ මෙයට උදාහරණ ලෙස දැක්විය හැක. එමෙන්ම යම්කිසි ප්‍රදේශයක හෝ තනතුරක නිර්භීත නායකයා යන්නද මෙයට තවත් එක් සරල පැහැදිලි කිරීමක්. තුංග යනු ගෞරවය සහ උසස් බව පෙන්වන උපසර්ගයක්. සංස්කෘත බසින් තුංග යන මෙහි සරල අර්ථය වන්නේ උසස් හෝ උත්තරීතර හෝ උස්සූ යන්නයි. ඒ අනුව රණතුංග යනු රණබිමේ උසස් හෝ උත්තරීතර රණශූරයා ලෙස නිදසුන් දැක්විය හැකිය. අවසාන වශයෙන් අපේ බොහෝ වාසගම්වලට සම්බන්ධ වන ගේ උපසර්ගය ගැන කතා කරන්නම ඕන. මේ අර්ථය වන්නේ ගේ හෙවත් නිවස හෝ පෙළපත යන්නයි. ඉංග්‍රීසි භාෂාවේ of the house of යන අර්ථ සමාන වන අතර පුජ්‍යලයා අයත් වන නිශ්චිත පවුල් ඒකකය හෝ පෙළපත හඳුනා ගැනීම සඳහා ඓතිහාසිකව භාවිතා වී තිබෙනවා. ශ්‍රී ලාංකීය පෙළපත් නාමය යනු අපේ ඉතිහාසයේ විවිධ යුගයන්ගෙහි සලකුණු රැගත් අපේ අනන්‍යතාවයේ සුවිශේෂී කොටස්. ඔබ දරන වාසගම් පිටුපස ඇති මේ අපූර්ව කතාව ඔබේ පෙළපතේ උරුමය තවදුරටත් තහවුරු කරනවා. මෙම අර්ථ සහ වාසගම් පිළිබඳ තොරතුරු විවිධ මූලාශ්‍රයන් මගින් උක්ටා ගන්නා ලද අතර ඇතැම් තැනක මීට වෙනස් අදහස් තිබිය හැක. එවැනි ඔබ දන්නා අමතර තොරතුරු වී නම් පහතින් කමෙන්ට් කරන්න. මෙවැනි බුද්ධි තීර්ථ විමසුම් මගින් නැවත හමුවනතුරු ඔබට සුබ දවසක්. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.